කොයින්ද ආවේ? මනුස්ස ලෝකේ ඉඳන් කිව්වා. මොකන්ද මෙච්චර ආනුභාව සම්පන්න වෙන්න කරගත්ත පින? මහා පිනක් කරගත්තේ නැහැ. මොකන්ද කරගත්ත පුංචි පින? වැටපොළු මාන් 3ක් අරගෙන බුදුන් වඳින්න ගියා කිව්වා. ඉතින් අනේ මාටික මගේ දෝතින් බුදුරජාණන් වහන්සේට පූජා කරගන්න බැරි වුණා. පූජා කරන්න කලින් ගව දෙනක් ඇන්නා. මම මැරුණා. අනේ ඇස් අරිනකොට මේ දෙවියන් අතර සාදු 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 පින්වත් දෙවිදුව බොහොම අපූර්ව පින්කමක් කරගත්තේ ජීවමාන බුදුරජාණන් වහන්සේමයි කියන හැඟීමකින් කවුරු හරි කෙනෙක් මල පූජා කරගත්තොත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ යම් ආකාරයෙන් පූජාවක් කළ යම් පිනක් රැස් කරගත්තාද ඒහා සමාන පිනක් රැස් වෙනවාමයි කියලා සත්‍යගත කිව්වා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ලක්ෂ සංඛ්‍යාත දාස් ප්‍රතිමල් අනන්ත ගුණයෙන් බබලන ලෝතුරා තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සුවඳට පූජා වේවා පූජා වේවා පූජාම විත්වා සාදු 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 සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං සීපදේ සමාගන්නිමි සීපදේ සමාදන්නිමි වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සමාදන්නිමි මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සමාදන්නිමි සීලය මිලෝයාදු සාදු සාදු බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි මේ ලෝකේ උපදිනවා නම් එකම එක පුද්ගලෙක් උපදිනවා බොහෝ ජනයාට හිත පිණිස බොහෝ ජනයාට සැප පිණිස ලෝකානුකම්පා පිණිස දෙවියන්ගේ යහපත පිණිස දෙවියන්ගේ හිතසුව පිණිස ඒ විදිහට උපදිනවා නම් උපදින එකම පුද්ගලයා කවුද? ඒ තමයි ලෝතුරා තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. පින්වත් කවර පුද්ගලයාගේ පහළවීමද? ඒ තමයි ලෝතුරා තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළවීම. පින්වත් මහණෙනි ආශ්චර්ය පුද්ගලයෙක් ලෙස මේ මනුස්ස ලෝකේ පහළ වෙන වහන්සේ. පින්වත් මහණෙනි මේ ලෝකේ උපදිනවා නම් උපදින අද්විතීය ඒ කියන්නේ දෙවැන්නේක් නැති අසහාය වහන්සේලා පමණ සමාන වන අන් කිසියක හා සමාන නොවන අසමසම බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥා ඇසක පහළ වීමයි. මනමින්ම මේ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් දේශනා කරනවා. ධර්ම චක්‍රය ඊටා මනමින් ප්‍රවර්තනය කරනවා. තථාගත බුදුරජාණන් වහන්සේලා සිංහනාද කරනවා. මෙයයි දුක නම් වූ ආර්ය සත්‍ය, මෙයයි දුකට හේතුව නම් වූ ආර්ය සත්‍ය, මෙයයි